ආහිබෝවන් අද අපි කතා කරන්නේ ක්වික්බුක් ඔන්ලයින් ඉන්වෙන්ටරි සෙටප් එකක් කොහොමද හරියටම කරන්න කියලා. ඒක අපේ ක්වික්බුක් ඉන්වෙන්ටරියේ ස්ටොක් එකක් අපි කොහොම ට්‍රැක් කරන්නේ, කොස්ට් ඔෆ් සේල් එකක්, ඉන්කම් එකවුන්ට්ස් ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා. හුඟක් බිස්නස් වල මේක හරියටම මේ ජර්නල් එන්ට්‍රි එකකින් දැම්මොත් මිසක් මේක හරියටම කොහොමද ඩේලි අපේ සේල් එකත් එක්ක අපි කොහොමද අපි අලුතෙන් අපි භාණ්ඩයක් හෝ භාණ්ඩයක් ගත්තොත් අපි කොහොමද මේක ඉන්වෙන්ටරි වැඩි අඩු වෙන්නේ, කොස්ට් එක අපි ගන්න කොස්ට් එකෙන් අපි වික්කම අපිට කොච්චරක් ලාභද, කොච්චරක් අපේ කොන්ටිටි අතේ තියෙනවද, අන්න ඒ විස්තර ටික බලා ගන්න තමයි අපි හරියටම ඉන්වෙන්ටරියක් මේන්ටේන් කරගන්න ඕනේ. හුඟක් බිස්නස් වල මේ ක්වික්බුක් එකේ ඉන්වෙන්ටරි මේන්ටේන් කරගෙන යන්නේ නැහැ. මම දැන් කියලා දෙන්නම් කොහොමද ක්වික්බුක් එකෙන් හරියටම ඉන්වෙන්ටරියක් සෙටප් කරගන්නේ, කොහොමද අපේ ස්ටොක් එකක් ට්‍රැක් කරගෙන අපේ account cost of sale, income accounts, stock account එක කොහොමද හරියටම මේන්ටේන් කරන්න කියලා. අපි දැන් ඒක මේ කරන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම අපේ QuickBook online එකට log වුණාට පස්සේ ඕගලන්ට මේක disable වෙලා තියෙනවා නම් inventory account එක ඇක්ටිව් කරගන්න ඕනේ. ඕගොල්ලන් මෙතන තියෙන මේ දකුණු පැත්තේ gear button එකේ මෙතන company settings වලට යන්න. company settings වලට ගියාට පස්සේ ඕගලන්ට මෙතන company notification sales කියලා කොටස් තුනේ තුන්වෙනි එක sales කියලා එකට යන්න. ඒකේ ඔයාලට පේනවා මෙතන product and service කියලා එකක් තියෙනවා. ඊට එහා පැත්තේ දකුණු පැත්තේ මෙතන පොඩි පැන්සලක් වගේ තියෙනවා. ඒක ඔයගොල්ලන් මාක් කරලා මෙන්න මෙතන sale show product service එක on කරගන්න. ඊට පස්සේ turn on price rules ටික on කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට quantity එක track කරගන්න ඕන, price rate එක ඒ ටික on කරගන්න. ඊට පස්සේ අතේ කොච්චරක් inventory භාණ්ඩ තියෙනවද කියන එක බලාගන්න. ඒකත් on කරගන්න. හරිද? ඊට පස්සේ ඔයගලන් මෙතන අනිවාර්යෙන් done දෙන්න කලින් මෙතන save දෙන්න. ඊට okay දෙන්න. හරිද? ඔන්න දැන් වැඩේ හරි. මෙතනින් done දෙන්න. දැන් ඔයගලන්ගේ ඉන්වෙන්ටරි ඩිසේබල් වෙලා තියෙනවා නම් ඕගලන්ගේ ඒක enable වෙලා ඇති. හරිද? ඕගලන් දැන් ඉන්වෙන්ටරියක් හදන්න ඕගලන් යන්න ඕනේ මෙතන මේ ටැබ් ටිකෙන් sales වල ඕගලන් යන්න product and service වලට. හරිද? product and sales වලට ගියාම ඕගලන් දැන් පේනවා ඇති මෙතන low stock එක, out of stock එක ඒ විදිහට පෙන්නනවා. හරිද? ඕගලන් මුලින්ම දැන් ඉන්වෙන්ටරියක් හදද්දී ඕගලන් මුලින්ම මෙන්න මෙතන දකුණු පැත්තේ new කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඕගලන්ට මෙතන පෙන්නනවා ඉන්වෙන්ටරි, non inventory, service, bundle ඒ වගේ කොටස් හතරක් පෙන්නනවා. ඕගලන් එතනින් ඉන්වෙන්ටරි කියන එකට යන්න. ඉන්වෙන්ටරි කියන එකට ගියාට පස්සේ ඕගලන්ට මෙතන පෙන්නනවා name කියන එක. හරිද? අපි එක්සැම්පල් එකක් මෙතන ටයිප් කරලා ගමු. අපි මොන හරි හිතන්නකෝ අපි ටී-ෂර්ට් කම්පැනියක් කියලා. හරිද? ටී-ෂර්ට් කම්පැනි එක මට ඉන්වෙන්ටරි මං ටී-ෂර්ට් මීඩියම්. හරිද? මීඩියම් සයිස් එකේ තියෙනවා. මං ඒකට මගේ ටී-ෂර්ට් මීඩියම් සයිස් එකකට මම SKU නම්බරයක් දානවා 0.10. හරිද? කැමති නම් මෙතන ඔයාලා ෆොටෝ එකක් දාන්න පුළුවන්. මම ළඟ දැන් ෆොටෝ එකක් නැති හින්දා මම ඉස්සරහට යනවා. ඊට පස්සේ කැටගරි එක මම මෙතනින් දානවා. ඕගලන්ට ඒ කියන්නේ කැටගරි එක කියන්නේ දැන් බිස්නස් එකෙන් අනුව ඒක වෙනස් වෙනවා. දැන් මට මේක කැටගරි මේක මොනවාද? ටී-ෂර්ට් එකක් ගත්තොත් මෙතන කොටන්. හරිද? එතකොට සිලික් ඔයගේ වර්ග තියෙනවා නම් ඕගලන් යනවා අර බ්‍රෑන්ඩ් එකක් මොකක් හරි දැන් ටයර් ස්පෙයා පාර්ට්ස් ඒ වගේ කම්පැනි වල ඕගලන්ට බ්‍රෑන්ඩ් එකක් මෙතන දාගන්න පුළුවන් මොන බ්‍රෑන්ඩ් එකෙන්ද මෙතන ස්ටොක් එක තියෙන්නේ. හරිද? දැන් මම මෙතන කොටන් එකෙන් තමයි මල් ළඟ තියෙන්නේ. කොටන් එකෙන් තමයි ටී-ෂර්ට් තියෙන්නේ. මම ඒක දාගෙන දැන්ටම මම එකක් හදාගෙන මෙතන තියෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙතන කොටන් කියලා දාගත්තා. හරිද? ඊට පස්සේ මෙතන අහනවා පල්ලෙහෙන් යද්දී ඉන්ටර්නල් හෝ quantity on hand. ඔයාගේ අතේ එතකොට තියෙන quantity බලන්න මම දානවා මගේ අතේ quantity දැන් මෙතන තියෙනවා 10ක්. හරිද? කවදා ඩේට් එකට මං කියනවා අද දවසේ වෙද්දි මල් ළඟ ටී-ෂර්ට් 10ක් තියෙනවා. 10ක් ගන්න දැන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මං පල්ලෙහාට යනවා දැන්.
ඊට පස්සේ ඕගොල්ලෝ මෙතනින් ඉන්වෙන්ටරි ඇසෙට්ස් එක දාගන්න. හරිද? ඉතින් නිව් ඔයාලට දෙන්නත් පුළුවන්. මෙතන තියෙන ඉන්වෙන්ටරිය දැන් අපි එකක් හදලා තියෙන්නේ. ඔයගලන්ට මෙතන මුකුත් පෙන්වන්න නැත්නම් ඔයාලා ඇඩ් නිව් ගිහිල්ලා මෙතනින් කරන්ට් ඇසෙට්ස් තියෙනවා ඉන්වෙන්ටරි කියලා එක හදලා මෙතන ඉන්වෙන්ටරි ටැප් කරලා සේව් ඇන්ඩ් ක්ලෝස් දෙන්න. එතකොට ඔයගලන්ට මෙතන ඉන්වෙන්ටරි ඇසෙට්ස් එක එනවා. අද ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා දාන්න ඔයාලගේ මොන හරි කාරණාවක් තියෙනවා නම් ඒක දාන්න. ටී-ෂර්ට් මීඩියම් දාන්න. ඊට පස්සේ ඔයාලා විකුණන මේක දැන් විකුණන ප්‍රයිස් එක තමයි මෙතන ඔයාලා මුලින්ම දාන්න ඕනේ. හරිද? සේල්ස් ප්‍රයිස් එක. එතකොට ඔයාලා සේල්ස් ප්‍රයිස් එක මම දැන් හිතන්නකෝ ඔයා ස්ටොක් ෂීට් එකක් මුලින්ම දාගන්න. ඔයා දැන් උදාහරණ ලෙස මෙතන මම ටී-ෂර්ට් මීඩියම් හරිද? ඊට පස්සේ ටී-ෂර්ට් large හරිද? ඊට පස්සේ ඕවර් සයිස් ඔහොම තියෙනවා. මගේ ඒකේ කොන්ටිටි එක තියෙනවා මේකෙන් 10යි, මේකෙන් 5යි, මේකෙන් 10යි. හරිද? මේක මට ගියා කොස්ට් එක මේක ගන්න මට එකක කොස්ට් එකක් ගියා රුපියල් 800ක්. හරිද? මේකත් 10 දාමු නෝන ලේසියෙන් බලා ගන්න. එතකොට මේකත් මට ලාර්ජ් එක ගන්න මට ගියා 1000ක්. හරිද? ඕවර් සයිස් එක ගන්න 1100ක් ගියා. හරිද? එකක වැලියු එක. එතකොට ඔයගොල්ලන් මේක ඔක්කොම ටෝටල් වැලියු එක බලන්න මේක වැඩි කරගන්න. එතකොට ඔයගලන්ට ටෝටල් වැලියු එක එනවා. ඊට පස්සේ මේ ටිකෙත් ගන්නවා. ටෝටල් කොස්ට්. හරිද? මේ මම ඔයගලන්ට එක්සැම්පල් පෙන්නන්නේ. ඔයගලන්ට දැන්ටම මේ ෂීට් එක ඔයගලන් ළඟ මේන්ටේන් වෙනවා නම් එතකොට ඒකේ ස්ටොක් එකක් ඔයාලා දාගන්න. ඊට පස්සේ ඔයගලන් මේකේ සේල් වෙන සේල් ප්‍රයිස් එක දාගන්න ඕනේ. හරිද? දැන් ඔයගලන් ටී-ෂර්ට් එකක් මට කොස්ට් එක 800ක් ගියා එකක් ගන්න මම විකුණන්නේ ඒක 18. 200ක් ලාභෙ තියන් තමයි මම විකුණන්නේ. එතකොට මේකේ ලාර්ජ් එක 1000යි. මම ඒක 1200ට විකුණනවා. ඒකත් 200ක් තියන්. මෙතන මේ 10 හරි. ඊට පස්සේ මේකත් මම 1300කට තමයි විකුණන්නේ. හරිද? දැන් අපි එතකොට මේකට දාද්දි අපි සේල්ස් ප්‍රයිස් එක මම මීඩියම් එකේ සේල් ප්‍රයිස් එක 1000යි. හරිද? මෙතන ඊට පස්සේ මම ඉන්කම් account එක දෙන්න ඕනේ. ඔයාලට ඉන්කම් account එකක් ඕනනම් මේන්ටේන් කරන්න පුළුවන්. හරිද? උදාහරණ ලෙස දැන් මගේ sales of products income. නැත්තම් දැන් ඔයාලා හිතන්නකෝ ඔයාට වෙනම බලා ගන්නවා. දැන් ඔයා ටී-ෂර්ට් විකුණනවා. හරිද? ඊට පස්සේ ඔයාට මග් විකුණනවා. හරිද? ඊට පස්සේ තව මොන හරි මැෂින් විකුණනවා. අන්න එහෙම ඉන්කම් කැටගරි වයිස් ඔයාට ගන්න ඕන නම් ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාට ටී-ෂර්ට් වලට කොච්චරක් ඔයාට සල්ලි හම්බුණාද කියන එක බලා ගන්න ඒ account එකක් එතකොට එකයි. දැන් මම මෙතන sales products income දැම්මොත් ඒකේ ටී-ෂර්ට්. දැන් ඊළඟට ඔයා තව මෙතන මේ add new ගිහිල්ලා හරිද? මෙතන ඔයා sales income product කැටරේ ඔතන මෙතන තව account එකක් හැදුවොත් මොන හරි ඔයා හිතන්නකෝ මොන හරි ඔයාගේ තියෙන sale account එකක් main sale එකක් හරිද? ඊට පස්සේ නැත්තම් ඔයාගේ දැන් මම අතන sale account එකක් හදලා තියෙනවා. ඊට පස්සේ machinery income එක. හරිද? මේ මොනවාද? bottle income එකක්. හරිද? ඊට පස්සේ දැන් මෙතන bottle income. හරිද? ඒ ඔයාලට එහෙම කැමති income account එකක් හදාගන්න පුළුවන්. එකක් කියලා නෑ. හරිද? දැන් ටී-ෂර්ට් එකයි තියන්නේ sales ටී-ෂර්ට් sale income එක නම් ඔයාලා මෙතනින් මේක හදලා ටී-ෂර්ට් sale income එක දෙන්න. bottle quantity එකක් දාලා bottle එකක් හදනවා bottle income එකට යන්නේ. එතකොට ඔයගලන්ට වෙනම income මගේ කොච්චරක් bottle වලට මට කොච්චරක් හම්බුණාද ඒව බලා ගන්න පුළුවන්. හරිද? දැන් මම කෙලින්ම මෙතන sales product income එක දානවා. හරිද? ඊට පස්සේ ඔයා purchase information එකේ ඔයා හොන්න purchase කරේ මේක කොහෙන්ද? දැන් මම හිතනවා ඔය කම්පැනි එක මොකක් හරි කම්පැනි එකක් DD Enterprise එකෙන් ගත්තේ කියලා හිතන්නකෝ. මම ඒකේ ගත්තේ දැන් මේ මම ටී-ෂර්ට් එකක් ගත්තේ රුපියල් 800ට. හරිද?
ඒක ඔයා දාන්න ඕන account එක තමයි cost of sale එක. හරිද? ඒක account එක මෙතන පෙන්නනවා. පෙන්නන්නේ නැත්නම් ඔයාලා මෙතන account type එක cost of sale දීලා මෙතන දීලා ඒ account එක එතන පෙන්නනවා. හරිද? save and close දෙන්න. එතකොට මෙතන cost of sale එකට දාන්න. හරිද? ඊට පස්සේ මෙතන ඔයා supplier දාන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඔයා දැන් මෙතන supplier දැම්මම ඔයාට මේකේ බලා ගන්න පුළුවන් මේ supplierට කීයක් ගෙවනවද කොච්චරක් සල්ලි ගෙවන්න තියෙනවද අන්න ඒ විදිහට බලා ගන්න පුළුවන් දැන් මම මෙතන මේ supplier කෙනෙක් ක්‍රියේට් කරලා දිනවා මම මොකක් හරි මේ සිලෝ නූල් සේල්ස් කියලා ඉන්න අයගෙන් ගත්ත කියලා හිතන්නකෝ හරිද මම ඒක ගත්තා හරිද ඊට පස්සේ ඔන්න මම දැන් මේක save and close දුන්නා හරිද මෙතන inventory count එක දාන්න ඕනේ හරිද save and close දුන්නා ඔන්න දැන් මෙතන ඕගලන්ට පේනවා ඇති ගාන්ට පේනවා ටීෂර්ට් මට මෙච්චරයි මගේ නම් එක ඉන්වෙන්ටරි එක ටීෂර්ට් මීඩියම් එකෙන් මට සේල් ප්‍රයිස් එක 10යි කොස්ට් එක 800යි ක්වොන්ටිටි හෑන්ඩ් 10ක් තියෙනවා හරිද ඔන්න දැන් ඔයාලට මේකේ ඉන්වෙන්ටරිය හරියටම පෙන්නනවා දැන් ඔයාලා රිපෝට්ස් වලට ගියොත් ඉන්වෙන්ටරි හරිද දැන් ඔයාලා අපි යමු මුලින්ම අපේ P&L එකට profit and loss එකට හරිද දැන් අපි ඔන්න P&L එකට ආවා හරිද දැන් ඔන්න අපි අපේ ඉන්වෙන්ටරි ක්‍රියේට් කරගෙන තියෙන්නේ දැන් අපි අපේ ඕපනින් බැලන්සස් අපේ තිබ්බ ක්වොන්ටිටි එක දාගෙන තියෙන දැන් ඔයාලා හිතන්නකෝ දැන් මේකෙන් ඔන්න දැන් මං අයිටම් එකක් විකුණන්න යන්නේ හරිද දැන් මං ඔන්න මෙතන ඉන්වොයිස් එක කියන එකට ගිහිල්ලා හරිද මම කස්ටමර් දානවා අපේ AS bookshop හරි AS හරිද මේෂා මැට්‍රස් හරි හරිද ප්‍රොඩක්ට් සර්විස් එක ටී-ෂර්ට් දැන් මගේ ප්‍රොඩක්ට් සර්විස් එක දැන් මෙතන පෙන්නනවා අර හදපු එක ටී-ෂර්ට් මීඩියම් හරිද ඔන්න මම ටී-ෂර්ට් මීඩියම් එකෙන් දැම්මා මම ක්වොන්ටිටි කීයක් විකුණනවද හරිද ඔන්න මම දැන් මෙතන මෙයාට දෙන්නේ දෙකක් හරිද එතකොට මෙතන ඔටෝම වැටෙනවා මගේ ඒකේ රේට් එක එකක 1000යි කියලා එතකොට ඔන්න මම ඒක දැන් විකුණනවා ඔන්න මම ඉන්වොයිස් එක ගහලා save and close දෙනවා හරිද එතකොට මම අපේ ස්ටොක් එකේ 10න් දෙකක් වික්කා හරිද ඔන්න දැන් මෙතන එතකොට ඕපනින් අපේ තිබ්බ ඕපනින් එකෙන් මම එතකොට වික්කා P&L එකට එන්නේ අදාළ මාසෙකනේ ඔන්න මෙතන දැන් මේ ඔයාලට පෙන්නනවා ඇති sales and product income එක මම ටී-ෂර්ට් දෙකක් විකුණා 1000යි cost of sale එක 1600යි ඒ ඇයි මගේ cost එක අර ටී-ෂර්ට් වල ගත්ත එක රුපියල් 800ක් මෙතනින් එකක් 800 එක 1600ක් මෙතනින් අඩු වෙලා තියෙනවා මගේ ලාභේ 400යි හරිද ඊට පස්සේ අපේ ඉන්වෙන්ටරි account එකේ balance sheet එකට ගිහිල්ලා අපි ඉන්වෙන්ටරි පෙන්නන balance sheet එකේ අපි balance sheet account එකට යනවා balance sheet එකේ මෙතන පෙන්නනවා අපි assets වල ගියොත් අපේ ඉන්වෙන්ටරි අපේ තිබ්බා ටී-ෂර්ට් 10ක value එක තිබ්බා හරිද ටී-ෂර්ට් 10ක value එක තිබ්බා අද 10:28 මේ තියෙන ටී-ෂර්ට් ඕපනින් ඉන්වෙන්ටරි අපිට තිබ්බ රුපියල් 8000ක ඒකෙන් 1600ක් අඩු වුණා ඒකෙන් අඩු වෙලා තමයි මේ මගේ අර මං ඉස්සර සාම්පල් දැම්ම 1000ක මේකක් පෙන්නනවා ඒක නැතුව එතකොට මගෙන් අඩු වුණාම ඔයාලට පේනවා ඇති දැන් මේ ඉන්වෙන්ටරියෙන් ගානට වැලියු එක අඩු වෙගෙන යනවා හරිද එතකොට ඔන්න ඔයාලගේ එතකොට අන්න එහෙම විකුණන්න ඔයාලගේ ඉන්වෙන්ටරිය මෙතනින් අඩු වෙනවා හරිද ඊට පස්සේ ඔයාලගේ ඒක account receivable එකේ තියෙනවා සල්ලි හම්බෙන හින්දා ඉන්වොයිස් එක දාලා තියෙන හින්දා ඒකේ මම ඕගලන්ට ඉස්සරහට අපි කතා කරනවා මේ
මේකේ ඇත්තටම මේකේ අපි ඇතුළාන්තයෙන් වෙන මේ ජර්නල් එන්ට්‍රිය මොකද්ද කොහොමද වෙන්නේ කියන එක මම ඉන්වෙන්ටරි එකේ කියන එක අපි ඉස්සරහට එක්සෑම් පේපර්ස් ටික කතා කරද්දී අපි කතා කරනවා. අනිවාර්යෙන් එතකොට ඒකට ජොයින් වෙලා ඉන්න. එතකොට කොහොමද මේක වෙන්නේ? දැනට අපි කොහොමද මේ ඉන්වෙන්ටරි එක සෙටප් කරගන්න ආකාරය තමයි බැලුවේ කොහොමද? එතකොට මේකේ ඔටෝම ක්වික් බුක් එකේ ඇත්තටම හරිම පහසුයි මේ හැමදේම හරියටම වෙන හින්දා ඊට පස්සේ ඔයාලට ඒ අර ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් එකට ගියොත් බලා ගන්න පුළුවන් මෙතනින් දැන් දෙකක් වික්කම මේතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතනින් මම දැම්ම quantity එක 10ක් තිබ්බේ 8ක් වෙලා තියෙනවා අන්න එහෙම එතකොට මේ ස්ටොක් එක මේන්ටේන් වෙනවා හරිද එතකොට ඔයාලට මෙහෙම ඔයාලට මේ මම දැන් එකයි ඇඩ් කරලා තියෙන්නේ ඔයාලගේ මොන හරි ව්‍යාපාරයක හැම ස්ටොක් එකක්ම මේකෙන් ඇඩ් කරලා තිබ්බොත් අපි ඒකෙන් සේල් එක කරද්දී අදාළ එක අඩු වැඩි වෙලා මේ ගාන්ට ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් කරන් යන්න පුළුවන්. ඇත්තටම QuickBook ඔන්ලයින් එකේ ටිකක් හුඟක්ම පහසුයි මේක සරලව මෙතන පෙන්නනවා. අපි මතක ඇති ඩෙස්ක්ටොප් QuickBook එක දෙද්දි මීට සංකීර්ණයි. මම ඒකෙත් වීඩියෝ එකක් දාලා තියෙනවා QuickBook ඩෙස්ක්ටොප් වර්ෂන් එක කොහොමද ඉන්වෙන්ටරි එක මේන් කරන්න කියලා. මේක ඇත්තටම පහසුයි. මේක අපිට හරියටම මේ accounts P&L එකක් ledger එකක් හරියට මේන්ටේන් කරන් යන්න පුළුවන්. හරිම පහසුයි ජර්නල් එන්ට්‍රි එකක් දාගෙන යන්න. මේ QuickBook ඔන්ලයින් එක ඇත්තටම ඉගෙන ගන්න මේ හරිම වටිනවා අපේ දේකට වුණත් අපේ බිස්නස් එකකට වුණත් හරියටම යනවා දැන් හුඟක් කට්ටිය තිබ්බේ කොහොමද මේ ඉන්වෙන්ටරිය මම හිතනවා පොඩි හරි ඕගලන්ට දැනුමක් එන්නේ නැති කියලා කොහොමද මේ ඉන්වෙන්ටරියක් මේන්ටේන් කරගන්නේ කියන එක මම ඉස්සරහට තව අපේ සේල්ස් ඉන්වොයිස් හැම මේ රිපෝට් එකක් ගැනම වීඩියෝ ගේනවා මේ එතකන් එහෙනම් මම අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා එහෙනම් ආයිබෝවන් මහන්සි වෙන්න වැඩ කරන්න ඉගෙන ගන්න ආයිබෝවන්